ඉතින් යාළුවනේ ඔයාලා හැමෝම අදත් වෙල්කම් වේවා කියලා පිළිගන්නවා අපේ සිමෝ කොල්ලත් එක්ක. ඉතින් කොහෙද යන්නේ? අද අපි යන්න හදන්නේ කට්ටියම සිමෝ කොල්ල නම් එන එකක් නෑ සමහර විට. ඉතින් යන්න හදන්නේ නුවරඑළියට. ඉතින් අපි ගියා කුබල් වල ඒ vlog එක වෙනම එයි. ඉතින් බලමු අද වීඩියෝ එකෙන් අපි නුවරඑළිය ගිහිල්ලා ගන්න ආස බලන්න යන ප්ලේසස් කන කෑම හැමදේම. ඉතින් ඔයාලා හැමෝම ආයෙම පිළිගන්නවා වෙල්කම් වේවා කියලා. අපි එහෙනම් චේන්ජ් එකක් දාමු එමු. යාළුවනේ ඔන්න කට්ටියම යන්න හදන්නේ නුවරඑළිය. ඉතින් කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. අපි යන් නුවරඑළිය. ඔන්න මං දැන් ඇවිල්ලා ඉන්නේ උමාවේ. ඔයාලා හැමෝම අහලා තියෙනවානේ. ඉතින් ඒකේ මූලික අඩිතාලම වෙන පුහුල් පොළ ජලාශයට. ඉතින් ඔන්න ඔහොම ටික දුරක් ගිහිල්ලා ඕම ගිහිල්ලා එන්න මෙහෙම බලන්න තියෙන්නේ. එතකොට තියෙනවා පුහුල් පොළ ජලාශය. ඉතින් උමාවේ මූලික අඩිතාලම මේක තමයි. යාළුවනේ අපේ බණ්ඩාරාම කිව්වා වැල්ලවායේ කරදගොල්ලෙන් දාපු අර උමග හාරන මැෂින් එක. ඉතින් අන්තිමට එළියට ආවේ මෙන්න මෙතනින්ලු. කට්ටිය views search කරනවා. මොකද්ද කරදගොල්ල ජලාශය ගැන කියන්න තියෙන ඔබතුමියට? ඔබතුමියට අනේ යන්නකොනේ. එච්චරයිද? යාළුවනේ we are at Jägeri Park. යාළුවනේ ඉතින් මේ බෝට් රයිඩ් බලෙන්ම තමයි යවන්න හදන්නේ ආයේ. බලමු ඉතින්. මහරු හොදේ ගොඩක් අය බෝට් රයිඩ් යනවා. ඊට පස්සේ ක්‍රිකට් පාක් එකක් මාරම ලස්සනයි. සෙනගත් ඉන්නවා කට්ටිය ඉන්නවා. යාළුවනේ it's photo time. කට්ටිය ෆොටෝ ගහනෝ. ගන්නයි.
හදන්නේ. ඉතින් අපි ආවා නුවරඑළිය ටවුන් එකේ බලමු ලන්ච් එක ගමු. ඉතින් යාළුවනේ ඔයාලත් මම එකක් කන්න තමයි හදන්නේ. ඉතින් අපි හදන්නේ පරයොන්ට කන්න දාන්න. මෙතන ඉන්නවා පරයෝ අම්බානේ ඉස්සෙල්ල වෙනවා කන්න කලින් මම අර ඔයාලට වීඩියෝ වෙන්නේ. ඒ වගේ ඉන්නවා. හරුපාර් නිව් කල්පනාස් කියලා කඩයක් තියෙනවා. ඉතින් ඒකෙන් අරන් තමයි ඉතින් අපි පරවින්න කැම දුන්නේ. ඉතින් ඔන්න කට්ටිය දෙනවා. ඔබ නොකෝ ඉන්නවා. This is the set. This is the set. අපි ඉන්නේ හග්ගල. යාළුවනේ ඉතින් ඔන්න අපි හග්ගල බොට්නිකල් ගාඩන් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මොකද වෙන්නේ ඔය පැත්තේ? වෙනදේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔන්න අපි කට්ටියම ආවා හග්ගල බොට්නිකල් ගාඩන් එකට. මන්නාරේ නුවරඑළිය හග්ගලට ඉතින් ලන්ච් එක ගත්තා. ඉතින් අද දවසේ සමහර විට අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙන්නත් පුළුවන්. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා.
යාළුවේ මිහින්දලා වගේ ගල් මරවර්ගයක් තියෙනවා. ඔයාලට පේනවද? ඉතින් අපි නගිමු. ඒකට. අපි නගිමු මිහින්දලා අම්මට වැදුණා. මිහින්දලාවේ. Okay guys, we are at මිහින්දලාව. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ හැංගි උත්තු කරන සයිට් එක. ඉතින් ඊගාවට අපි යන්න හදන්නේ පැරණි තේවගාවටයි ජපන් උයනටයි. යාළුවනේ we are going to ජපන් උයන. Okay, now we can go. ඔබට මේ ගැන මොකද කියන්න තියෙන්නේ? මේක ලැට් එකක් කියලා විතරයි දන්නේ. හාද එන්නකෝ අපිත් එක්ක. හාද guys. ඔන්න ඉතින් අපි ආවේ අද කොහෙද? හග්ගල මල් වත්තේ. හග්ගල ළමයි හාද ඉතින් යට ඇලක්ද දිය මොකද්ද නෑ පොකුණක් අර පහළ පොකුණක්ද දියල්ලද මන් දන්නේ නැහැ තියෙනවා
හාද අපි ඉන්නේ ජපාන් උයනේ. අපි ඉන්නේ ජපාන් උයනේ. අද මේක මොකද වෙන්නේ? හාද දැක්කද මේ තිස්ස දුවනවා. යාළුවනේ මෙන්න තියෙනවා ජපාන් උයන ලැට් එක. ජපාන් උයන විතරක් නෙවෙයි ජපාන් උයන ලැට් එකක් තියෙනවා. තේවත් ලැට් එකත් එක්කම මා ලස්සන අයිබ්බයක් තියෙනනේ. මේ තමයි හග්ගල බොටනිකල් ගාඩන්. මාරම ලස්සනයි යාළුවෝ. ඉතින් ආයේ සුපිරි කියන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා ඇවිල්ලාම බලන්න ඕනේ මේක. කොච්චර ලස්සනද කියලා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යන්න ඈ. මාව සබ්ස්ක්‍රයිබ් කරන ඔයාලට මගේ උත්තමාචාරය. යාළුවනේ here is medicinal garden. ඖෂධ උයන. යාළුවනේ ඔයාලා දැකලා තියෙනවද සින්කෝනා ගස්? ඉතින් මෙන්න තියෙනවා මේකම තියෙන එකයි එකම එක සින්කෝනා ගහයි. ඉතින් මේක පාවිච්චි කරන්නේ මදුරුවන් මගින් බෝයන මැලේරියාව රෝගයට බෙහෙතක් විදිහට එනවනේ. ලංකාවේ මේකේ ව්‍යාප්තිය ටිකක් අඩුයි. ඉතින් අපිට ඉතිහාසය වලට කියලා දීලා තියෙනවා මේවා ලංකාවේ දැන් ව්‍යාප්ත වෙන්නේ නැහැ කියලා. යාළුවේ we are at අදුරු කුටිය තුල දොර ගුළු ලාගෙන අදුරු කුටිය දැන් වෙලාව කීයද? 5:00. ඉතින් අපි යමු දැන් වටේ සිකුරා නෙවෙයි සකුරා. ඉතින් යාළුවනේ අපි බොටනිකල් ගාන්නේ එක්සිට් වෙන්න තමයි හදන්නේ. මාරම ලස්සන ප්ලේස් එක. ඉතින් ඔයාලත් අමතක නොකර එන්න මෙහි ලස්සන බලන්න. අමතක නම් කරන්න මෙපා යාළුවනේ. හායම්. ඉතින් යාළුවනේ ඔන්න අපි හග්ගල බොටනිකල් ගාඩන් එකෙන් එක්සිට් වෙනවා. බලන්න එනවා එක්සිට් වෙනකොට ඒක ලස්සන අඩු කරලම නැහැ. යාළුවනේ අපේ නම් ඉන්න නිදිමත වැඩි වෙලා ජර්සි අනිත් පැත්තට දැන් ඉන්නේ. මේ මූණ දින්නේ. ඉතින් යාළුවනේ ඉතින් අදින් කිව්වේ හෙට තමයි අපි ට්‍රිප් එක ඉවර කරන්නේ. ඉතින් අදට මං සමු ගන්නවා. ඉතින් ඔයාලා හැමෝටම වෙල්කම්
වේවා. ඉතින් ඊගාවෝගේ ලොග් එකේ අපි යන්නේ හපුතලේ. ඒක ඉතින් ඒ ගමන්ම අපි ගෙදරට යනවා. ඉතින් ඒ vlog එකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඔයාලට ආයමත් වෙල්කම් වේවා. ඉතින් මම මෙතු asking the owner and presenter is Nisra Metul. ඔයාලත් හොයනවද? ඔයාලා නම ගලවෙන්න. ලස්සන බතික් ඩිසයින් එක කරගන්න දෙන. එහෙනම් මෙන්න දිනෝ ඒකට ගැලපෙන්නව තන. ඒ තමයි මීන්දියාස් බතික්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඔයාලට කැමති විදියට ඩිසයින් එකක් දීලා බතික් ඩිසයින් එක කරගන්න. ඒකට ඔයාලා කරන්න ඕනි පුංචි දෙයයි. ඉතින් මෙන්න මේ නම්බර වලින් අපව කන්ටැක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඔයාලට පුළුවන් ඔයාලා ලබා දෙන ඕඩර් එක අපේ ආයතනයට ඇවිල්ලා හරි නැත්නම් ඩිලිවරි මගින් හරි ලබා ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි ඔයාලගේ ඕඩර් එකට අපේ ආයතනයෙන්ම නිෂ්පාදන වගකීමකුත් ලබා දෙනවා. ඉතින් ඔයාලට ලස්සන බතික් නිර්මාණ කරගන්න ඕන නම් අමතක නොකර මිහින්දියාස් බතික් ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් ඉස්තරම් ආරම්භ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් නිර්මාණ කරන අපේ ශ්‍රී ලාංකීය බතික් නිර්මාණ මිලදී ගැනීමට ඔබ සියලු දෙනාම අප සමග එක්වන්න. Mindias Batik. For real fashion dreams come true.